කවදා හරි ඔයාට හිතිලා තියෙනවද සමහර මිනිස්සු ඔයාව රිදවනවා කියලා දැන දැනත් ඔයාට ඒ අයගෙන් ඈත් වෙන්න බැරි යයි කියලා. ඒක ආදරයක් නෙමෙයි. හැම වෙලේම ඔයාගේ වැරදි හොයන, ඔයාව මානසිකව වටන කෙනෙක් ළඟ ඔයා තවත් හිර වෙනවා නම් ඒකට හේතුව ඔයා බිඳිලා තියෙන එක නෙමෙයි. ඔයාගේ මොළය එක්තරා සයිකොලොජික් සූදුවකට අහු වෙලා තියෙන එක. එයා එක මොහොතක ඔයාට අන්තිම නරක විදියට සලකනවා. හැබැයි ඊළඟ මොහොතේ එයා ඔයාට පුදුම ආදරයක් පෙන්නනවා. මෙන්න මේ එක වෙලාවට ලැබෙන වෙනස් ප්‍රතිචාරය නිසා ඔයාගේ මොළයෙන් ඩොපමීන් කියන හෝමෝනේ විශාල වශයෙන් නිකුත් වෙනවා. හරියට සූදු මැෂින් එකක් ඉස්සරහා ඉන්න කෙනෙක් වගේ. ඊළඟ පාර මට දිනන්න පුළුවන් වෙයි කියන හැඟීමෙන් ඔයා එතනම හිර වෙනවා. දන්නවද අමුතුම දේ? ටොක්සික් අයට පුළුවන් ඔයාට ඔයාවම සැක හිතෙන තැනට ඔයාව හදවන්න. අන්තිමට ඔයා හිතන්නේ වැරද්ද තියෙන්නේ ඔයාගේ අතේ කියලා. ඔයාව රිදවන කෙනෙක්ව අතහරින්න බැරිව ඉන්නේ ඔයා තාමත් එයාට ආදරේ නිසාද? නැත්නම් ඒ මානසික ලූපයට අහු වෙලා ඉන්න නිසාද? ඔයාගේ ජීවිතේත් මෙහෙම කෙනෙක් ඉඳලා තියෙනවද?